ගේමස්ලා කැමතිම කන්සෝල් එකක් තමයි PlayStation කියලා කියන්නේ. ඉතින් PlayStation ලගේ ලේටස්ට්ම ඩිවයිස් එක ඇවිල්ලා දැන් අවුරුද්දකට වැඩි PlayStation 5 Pro එක. ඉතින් ලංකාවේ ගොඩක් අයගේ හීනයක් තමයි ලේටස්ට් PlayStation එක පර්චේස් කරන එක. ලංකාවේ ඉන්න ගේමර්ස්ලාට PlayStation 5 Pro එක කියන්නේ හොඳ ඔප්ෂන් එකක්. ඒක මොන ගේමර්ස්ලාට ගැලපෙන්නේ මොන ගේමර්ස්ලාට ගැලපෙන්නේ නැත්තේ. අද කතා කරමු ඒ ගැන. ඉතින් YouTube එකේ කන්ටෙන්ට් කරන එක සෑහෙන කාලයකට මම නවත්තන්න උනා බිසි වුණ හින්දා ඉස්සරහට දිගටම සතියට සැරයක් වීඩියෝ රිලීස් කරන්න XCD අපි බලාගෙන ඉන්නවා. ඉතින් PlayStation එක ගත්තාට පස්සේ PlayStation 1 2 3 4 4 Slim 4 Pro 5 Pro වගේ version ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේක latest එක තමයි 5 Pro එක. ඉතින් මේ 5 Pro එක ඇත්තටම ගේමර්ස්ලාට ගන්න ඕන ඔප්ෂන් එකක්. ඉතින් PlayStation 5 එකට සාපේක්ෂව තමයි ගොඩක් අය කම්පෙයාර් කරන්නේ 5 Pro එක. ඒරේතුව 5 Pro එකට කලින් ආවේ 5 එක. ඉතින් just 24 නොවැම්බර් තමයි PlayStation 5 Pro එක රිලීස් වුනේ. එතකොට මේ දෙකේ තියෙන වෙනස්කම් 5 එකේ සහ 5 Pro එකේ තියෙන වෙනස්කම් මොනවද? මේකේ prices වල වෙනස කොහොමද? මේක හොඳ අප්ග්‍රේඩ් එකක්ද? 4 එකක් තියෙන කෙනෙක්ට හොඳ අප්ග්‍රේඩ් එකක් තමයි මේ විදිහට අපි කතා කරන්න යන්නේ. ඉතින් මා PS5 Pro එකක් ගත්තා. ඉතින් මේක ඇත්තටම හොඳ අප්ග්‍රේඩ් එකක්. මම ගා PS5 කීපයක්ම මම ළඟ තිබිලා තියෙනවා. ඒ 5 Pro එකක් මම ගත්තා. ඉතින් මේක හොඳ අප්ග්‍රේඩ් එකක්. ඒගොල්ලෝගේ papers වල තියෙන ස්පෙસિෆිකේෂන් ගැන වැඩි හිතන්න දෙයක් නැහැ. ඒකට හේතුව ඔයගොල්ලෝ දන්නවා දැන් JBL වගේ Bluetooth speaker එකක් ගත්තාම එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් කාර් එකක් ගත්තාම ඒ වගේ paper එකේ තියෙන ස්පෙસિෆිකේෂන්ස් ඇත්තටම අපි real world එකට apply කරාම ගන්න හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ දැන් JBL එක කරන් තියෙද්දි ඒගොල්ලෝ කියනවා පැය 16ක් 12 වගේ battery power එකෙන් අපිට run කරන්න පුළුවන් කියලා. සමහරවිට මේ පැය 12 කියලා කියන්නේ අඩුම sound එකකින්. LED bulb off කරලා sound අඩුම කරලා වගේ තමයි මේ විදිහට පැය 12ක run time එකක් ගන්න පුළුවන් වෙන්නේ. අපි ඉලෙක්ට්‍රික් කාර් ගැන බැලුවට පස්සේ මේ ඉලෙක්ට්‍රික් කාර් වල කියනවා කිලෝමීටර් 350ක් පුළුවන් 400ක් පුළුවන් 500ක් පුළුවන් කියලා. හැබැයි ඒගොල්ලෝ කියන්නේ නැති දේ තමයි මේ කිලෝමීටර් 500ක් පුළුවන් කියන සමහර AC අඩු කරලා AC off කරලා සමහරට slow speed එකකින් ගිහිල්ලා සමහරට traffic එකේ පදින්න නැතුව ඒ දේවල් ඇඩ්වර්ටයිස් කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ highest එක තමයි ඇඩ්වර්ටයිස් කරන්නේ papers වලට. හැබැයි PlayStation 5 Pro එකෙත් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒගොල්ලෝ කියලා දෙනවා 60 70ක GPU improve එකක් තියෙනවා PS5 එකට සාපේක්ෂව කියලා. හැබැයි එහෙම එකක් real world එක අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඇත්තටම PS5 එකට සාපේක්ෂව PS5 Pro එකේ graphics ටිකක් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය 40ක් 45ක් විතර වගේ. හැබැයි එයාලා ඇඩ්වර්ටයිස් කරන්නේ 60ට 70ත් අතර කියලා. ඒක ඇත්තටම එහෙම නැහැ. ඉතින් මේ GPU අප්ග්‍රේඩ් එකකින් FPS වැඩි සහ රෙන්ඩර් වෙන්න යන කාලේ අඩුයි. ඉක්මනට ඔයාලා ගේම් එක ලෝඩ් කරලා ගේම් එක එන්ජොයි කිරීමේ හැකියාව මෙතනදී අපිට හම්බෙලා තියෙනවා. ඊළඟට PS5 Pro එකට ආපු අලුත්ම ඔප්ෂන් එක. ඒගොල්ලෝ මාකට්ම කරපේ තමයි PSSR කියලා කියන්නේ. PlayStation Spectral Super Resolution කියන එක. ඉතින් මේ PSSR එක වෙන්නේ අපේ ගේම් එක අප්ස්කේල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ගේම් එක 1080p ගේම් එකක් වුණත් 4K වලට අප්ස්කේල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ AI වලින් 4K ගේම් එකක් විතර කන්වර්ට් කරලා ඔයාට ඔයාගේ විෂුවල් වැඩි ක්වොලිටි එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක හරියට Nvidia එකේ තියෙන DLSS එක වගේම තමයි. ඒ කියන්නේ AI එකකින් ඔයාගේ අප්ස්කේල් කරලා ඔයාලට පෙන්වනවා ගේම් එකේ වැඩි ග්‍රැෆිකල් ක්වොලිටි එකක්. PS5 එකේ බහුතරයක් වෙලාවට 4K 30fps ලින්දා ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි PS5 Pro එකේ 4K 60 වෙනකන් යන්න පුළුවන්. ඉතාමත් කලාතුරකින් 4K 120Hz වෙනකන් අපිට ගේම් එක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. Call of Duty Warzone ගත්තාම performance mode එකට දැම්මම 4K 120Hz වගේ ගේම් එක එක්ස්පීරියන්ස් කරන්න අපිට හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැති PlayStation වල ගේම් සෙල්ලම් කරද්දී performance mode කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් graphics mode කියලා එකක් තියෙනවා. එතකොට අපිට අලුතෙන් ඇවිල්ලා තියෙන එකක් PS5 Pro Enhanced කියලා. ඒකෙන් FPS වැඩි වෙනවා, graphics upscale කරලා තියෙනවා. ඇයි අපි PlayStation 5 Pro Enhanced කියලා games ගොඩාක් නෑ ලෝකේ තියෙන ගේම් වලට සාපේක්ෂව. ඉතාමත් පොඩි games ගානක් තමයි Enhanced විදිහට රිලීස් වෙලා තියෙන්නේ. තමයි Alan Wake 2, Spider-Man 2, God of War Ragnarok වගේ games තමයි අපිට මේ විදිහට upscale කරලා ඊට වඩා තව ගොඩක් games තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකේ තියෙන PS5 game වලට සාපේක්ෂව හැම game එකක්ම වගේ PS5 Pro Enhanced කියන version එක රිලීස් වෙලා නැහැ. Storage and hardware ගැන බැලුවට පස්සේ storage එක GB 825ක් විතරයි PlayStation එකේ තියෙන්නේ. හැබැයි PS5 Pro එකේ 2TB storage එකක් තියෙනවා. PS5 එකට internally අපිට NVMe එකක් අලුතෙන් attach කරගන්න පුළුවන් වගේ තමයි අපේ PS5 Pro එකටත් අපිට NVMe එකක් attach කරලා අපේ memory එක 2TB මත නම් ඊටත් වඩා extend කරගැනීම හැකියාවත් PS5 Pro එකේ අපිට දීලා තියෙනවා. ඒත් ලංකාවේ games වලට ඇත්තටම මේක ගැලපෙයිද? world market එකේ $200ක් විතරයි PS5 එකට PS5 Pro එකේ ගාණ වැඩි. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් ලංකාවේ 60000ක් වගේ තමයි වැඩි. හැබැයි PS5 Pro එක PS5 Pro එක ශ්‍රී ලංකන් කෙනෙක් විදිහට වාට 60000 වැඩි විතරක් ගන්න බෑ. මොකද ලංකාවේ used PlayStation 5 එක කොට ගන්න රුපියල් ලක්ෂයක් 125000කට. brand new එකක් 160කට වගේ ගන්න පුළුවන් 160000කට වගේ. PS5 Pro එක 260 280 මම දැක්කා ලක්ෂ 3ටත් දාලා දිනවා වෙබ්සයිට් වල. අඩුවම දැක්කේ 260ට වගේ. ඉතින් ඔයාලට හිතෙන්නේ මොකද්ද? ඇත්තටම අප්ග්‍රේඩ් කරන්න ඕනේ PS5 එකක් තියෙන කෙනෙක්ට. ඇත්තටම PS5 එකක් තියෙන කෙනෙක්
එක්ක මේක අප්ග්‍රේඩ් එකක් නෙවෙයි. ඒකට හේතුව තමයි මේකේ ගානේ වෙනස. දෙගුණයකට කිට්ටු ගානක් දෙන්න ඕන ඔයාලට PS5 එකෙන් PS5 එකට අප්ග්‍රේඩ් කරනවා. හැබැයි දෙගුණයක performance එක ඔයාලට කවදාවත් ගන්න හම් වෙන්නේ නැහැ PS5 එකට සාපේක්ෂව PS5 Pro එකෙන්. හැබැයි PS5 Pro එකට අප්ග්‍රේඩ් වෙන්න සුදුසු කට්ටියකුත් ඉන්නවා. ඒක තමයි hardcore gamers ලා. ඊළඟට හොඳ TV එකක්. ඒ කියන්නේ FPS 120 Hz refresh rate එකක් තියෙන TV එකක් හරි ලොකු screen එකක් හරි තියෙනවා නම් ඔයාලට හොඳටම හොඳ PS5 එකෙන් 5 Pro එකට අප්ග්‍රේඩ් කරනවා. මොකද 4K 60 වගේ 4K 75 වගේ FPS ගානක් ඔයාලට ගේම් එකකට ගන්න පුළුවන් PS5 Pro එකෙන්. ඊට අමතරව PS4 එකක් වගේ තියෙන කෙනෙක් නම් PS4 Pro එකක් තියෙන කෙනෙක් නම් හොඳම අප්ග්‍රේඩ් එක තමයි PS5 Pro කියලා කියන්නේ. මොකද PS4 එකට වඩා නම් ලොකු improve එකක් අපිට බලා ගන්න පුළුවන්. හොඳ TV එකක් තියෙනවා නම් හොඳ වැඩක්. අපි PS5 Pro එකට අප්ග්‍රේඩ් කරනවා නම් ඔයා PS5 එකක් තියාගෙන 24 inch වගේ අඟල් 24ක 27ක මොනිටර් එකකින් නම් සෙල්ලම් කරන්නේ. ඔයා කොහෙත්ම PS5 Pro එකට යන්න එපා. මොකද ඔයාට වෙනසක් පේන්නේ නැති වෙයි මේ දෙකේ. ඇත්තටම PS5 Pro එක PS5 එකට වඩා graphics හොඳයි, FPS හොඳයි, loading time එක CPU එක 10% විතර හොඳයි, Wi-Fi 7 තියෙනවා ඒක හොඳයි, ray tracing වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ හොඳ resolution එකක්. ඒ කියන්නේ ඔයාලට හොඳ FPS ගානක් බලා ගන්න පුළුවන්. FPS drop එක ගොඩක් අඩුයි. price එක ඊටත් ඔක්කොම වඩා වැඩි. price එක ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ 2,60,000ක් 80,000ක් විතර එනවා PS5 Pro එකක් වා purchase කරනවා. ඊට පස්සේ හිතලා බලන්න ඔයාගේ PS5 එක upgrade කරන්න ඕනේද නැද්ද කියලා. honestly මම කියන්නේ PS5 එකක් තියෙන කෙනෙක් නම් ඔයාට තියෙන 4K 60 වගේ TV එකක් නම් 4K 60 වලට අඩු මොන්ට එකක් නම් මාරු කරන්න යන්න එපා. තේරුම් ගන්න. ඊට වඩා හොඳයි ඔයාට මේ PS5 එකට තව games ටිකක් purchase කරලා ඒක සෙල්ලම් කරන්න හොඳ experience එකක් ගන්න පුළුවන්. ඔයා hardcore gamer කෙනෙක් නම් ඔයාගේ TV එක FPS 120 නම් ඔයාට ලොකු මොන්ට එකක් තියෙනවා. ඔයා e-sport gamer කෙනෙක් නම් ඔයා PS5 Pro එකට අප්ග්‍රේඩ් වෙන්න. ඔයාට තියෙන PS4 එකක් නම් PS5 Pro එකට අප්ග්‍රේඩ් වෙන්න. ඒක තමයි ඔයාට වැදගත්ම කාරණා ටික කියන්න තිබ්බ. PS5 එක හොඳයි ගොඩක්ම දුරට තව අවුරුද්දක් දෙකක් විතර පාවිච්චි කරන්න අවුට්ඩේට් වෙන්නේ නැහැ. මොකද PS5 එක අවුට්ඩේට් වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් PS5 Pro එකක් අවුට්ඩේට් වෙනවා කියන එක. ඒකට හේතුව PS4 එක අවුට්ඩේට් වෙනවා කියන්නේ PS4 Pro එකත් අවුට්ඩේට් වෙනවා ඉබේම. ඒ කියන්නේ PS6 වලට එන ගේම් PS5 එකට ආවේ නැත්නම් PS5 Pro එකට කොහොමත්ම එන්නේ නැහැ. ඒ නිසා ඒකත් හිතලා බලලා ඔයා PS5 එකේ අප්ග්‍රේඩ් වෙනවා නම් ඔයා හොඳට හිතලා තීරණය කරන්න. මට ඕන කියලා දෙන්න ඔයාට මේක මම පර්සනල් එක්ස්පීරියන්ස් කරපු දේ. ඔයාගේ සල්ලි නාස්ති කරගන්න නැතුව ඔයාගේ ගේමින් එක්ස්පීරියන්ස් එක උපරිම ගන්නවයි මට ඔයාට මේ දේ කියලා දෙන්න ඕනේ. එහෙනම් වීඩියෝ නවත්තනවා. ලෝකය වෙනස් වෙන ටෙක්නොලොජි ගැන දේවල් ඉගෙන ගන්න ඕන. පල්ලා තියෙන රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා අපි subscribe කරන්න. එහෙනම් වීඩියෝ නවත්තනවා. හැමෝටම සුබම සුබ දවසක්.